එක දවසක් කොටියෙකුයි බූරුවෙකුයි හරිද? දැන් මේ දෙන්න පොඩි බහින් බස්වීමක් ඇති වෙනවා, ආගියුමන්ට් එකක් ඇති වෙනවා තනකොළ ගැන. මොනවා ගැනද? තනකොළ ගැන. බූරුවා කියනවා තනකොළ නිල් පාටයි කියලා. බූරුවා මොන පාටද කියන්නේ? නිල් පාටයිලු. තනකොළ නිල් පාටයි. තනකොළ නිල් පාටයිද? කොටියා කියනවා තනකොළ කොළ පාටයි කියලා. දැන් මේ දෙන්නට මේ ප්‍රශ්න විසඳ ගන්න විදියක් නැහැ. දැන් දෙන්න රණ්ඩු වෙනවා. ඊට පස්සේ දැන් මේ දෙන්නට මේ ප්‍රශ්න විසඳ ගන්න විදියක් නැති නිසා මේ දෙන්න හැලේ රජු ලෝගාවට යනවා මේ ප්‍රශ්න විසඳ ගන්න කියලා. ඒ ගියාම දැන් ඔන්න ගිහලා නඩුව කියනවා. කොටියා කියනවා තනකොළ කොළ පාටයිලු. බూరు පැටියා කියනවා තනකොළ නිල් පාටයිලු. දැන් රජතුමාට ඔය නඩුව කිව්වහම කවුද රජතුමා? සිංහයා. කැලේ රජතුමා සිංහයාට නඩුව කිව්වහම රජතුමා නඩුව අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා කියනවා ඔව් තනකොළ නිල් පාටයි. දැන් මාර වැඩි. හරිද? ඊට පස්සේ බూరు පැටියට හරි සතුටුයි. දැන් එයාගේ කතාවේ දින්නේ කොටියට දඬුවමක් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ බూరు පැටියා උඩ පැන හෙනා වෙවි ගෙදර යනවා. ඊට පස්සේ දැන් කොටියට හරි ප්‍රශ්නයක්. ඇත්තටම තනකොළ කොළ පාටයි. නිල් පාට නෑ. ඉතින් රජතුමා කියනවනේ දැන් නිල් පාටයි කියලා. හරි වැඩේ. ඒ රජතුමා හොඳට කොටියා දිහා බලලා කියනවා ඔබට මම දඬුවමක් දෙනවා අවුරුදු 5කට කතා කරන්න බෑ කියලා. දැන් කොටියා නැත්ත කියන්නේ. ඊට පස්සේ දැන් දඬුවම පිළිගන්න ඉස්සෙලා කොටියා රජතුමාගෙන් අහනවා ඇයි රජතුමනි තනකොළ කොළ පාටයිනේ තනකොළ නිල් පාට නෑනේ. ඉතින් ඔබතුමා ඇයි මට දඬුවමක් දෙන්න කියලා. එතකොට රජතුමා කියනවා ඔව් තනකොළ කොළ පාටයි. ඒ වුණාට ඔබ වගේ මහ විශාල බුද්ධිමත් කොටියෙක් අර වගේ බూరు පැටියෙක් එක්ක අනවශ්‍ය කතාවකට පැටලිලා ආගියුමන්ට් එකක් ඇති කරගත්ත හින්දා තමයි මම ඔයාට දඬුවම දෙන්නේ. එහෙම නැතුව තනකොළ නිල් පාට නිසා නෙවෙයි කියලා. ඒ නිසා පුතේ අපි අනිත් අයත් එක්ක බහින් වස්වීමක් හරි මොකක් ඇති වෙනවා නම් Tamanට ගැළපෙන මට්ටමේ අයත් එක්ක කතා බහ කරන්න ඉගෙන ගන්න ඕනේ. අනවශ්‍ය අර තනකොළ නිල් පාටයිද කොළ පාටයිද වගේ අනවශ්‍ය දේවල් වලට කතා වලට පැටලෙන්නේ නැතුව. මම හිතනවා ඔයාලා හැමෝම කැමැත්තෙන් මේ කතන්දරය අහගෙන ඉන්න ඇති කියලා. බොහොම ස්තුතියි හැමෝටම සුබ දවසක් වේවා.